ඉස්සරහට මහා භයංකාර ෂණික යුද්ධයකට ලෝකෙම ලෑස්ති වෙනවා. දැනට නිකන් සෙල්ලම් කරනවා අපි දක්ෂයිනේ කියලා පෙන්නන. ලෝකෙම යුද වදින්න ලෑස්ති වෙලා ඉන්නවා. යුද වැදිලා ඉවරණයෙන් පස්සේ ජයග්‍රහණයක් තියෙනමයි කියලා ඔවුන් හිතනවා. කිසිම සක්විති රජ කෙනෙක් මරණ මංචකය තුල ලැබූ ජයග්‍රහණයක් නැහැ කියාගෙන ගියා මිසක්ක මං ජයගත්තයි කියාගෙන ගියේ නැති. මේ මහා සම්මත රාජාවලිය නිර්මාණය වෙනවත් එක්කම ලෝකයේ තුල සක්විති රජවරුත් පහළ වෙනවා. ඒ කට්ටියන්ට ධර්මයක් ගැන තේරෙන්නේ නැති වෙනවා. ඒ කට්ටියන්ගේ බලය තාක්ෂණයකට පෙන්නලා මේකෙන් කරන්න පුළුවන් දේවල් මේ. ඊළ පුටු උඩ ඉඳගෙන සල්ලි වියදම් කරනවා සම්බාධක දාගෙන තමන්ගේ බලය තමන්ගේ හයිය තමන්ගේ රටේ තියෙන වූ දක්ෂතාවය උන් පෙන්නමින් සිටින අසාධාරණ ලෙස අපේ රටට මේ කට්ටිය ඇතුල් වෙනවයි කියලා වෙනම රටවල් සමූහයක් ඔහුත් එක්ක යුදවතියි. දැන් මේ යුද්ධය ලස්සනට එක තැනකට ගොනු කොල්ලා රටවල් 57ක් එක රටකට ගොනු කොල්ලා යුද්ධයක් කරනවා පේනෝදි. මේක සමස්ත ලෝකෙ පුරාම යන්න තියෙන එකක්. සමහරක් වෙලාවලට මේ ඊජිප්තුවෙන් පල්ලෙහා පැත්තේ සුඩානි. දැන් ගන්න දෙයක් නැති. ඒක ගන්න දෙයක් නෑ. විනාශ වේ. බලය ඇල්ලීම සඳහා වෙහෙසෙන කට්ටියක් වේ. මේකේ ආයුධ ජාවාරම තුල තමයි මේ ලෝකෙ පවතින්නේ. ඒ කියන්නේ අවියෙන් තමයි කට්ටිය බලය පිහිටවල තියෙන්නේ. කිසිවෙක් අවිහිංසාවාදයෙන් ඒකත් අවියක් වේ. අවිහිංසාවාදයෙන් වාද කරලා අවියක් පෙන්වනවා. හිංසාවාදයෙන් ගැලවා ගැනීමට ඒ අවිය ප්‍රයෝජනවත් වෙනවා. අවිහිංසාවාදය කියලා වචනයක් ලෝකෙ පුරා එදා ගිහිල්ලා තියෙනවා. ආර්ය දේශයෙන් ලංකාවෙන් පිට වෙලා තියෙන එක නේ. අවිහිංසාවාදය කියලා වචනයක් චීන, ජපානයේ, කොරියාවේ ලෝකෙ පුරා ගමන් කරාවි. ඒකේ අවි තිබිලා නැති වෙනවා. මේ දකුණු අප්‍රිකාව දක්වා, ඊශ්‍රායල් දක්වා, රුසියාව දක්වා මුළු මහද්වීප පුරාම පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නැත්නම් ඇමරිකාවට විතරක් වෙනවා. එහෙත් ඔය රතු ඉන්දියානුවෝ ස්වභාව ධර්මයට හේතු වෙලා ජීවත් වෙලා තියෙනවා. මෙතන හිරු නොපසින රාජ්‍ය නිර්මාණය කරගන්න අවශ්‍ය වෙලා නැවත මේක බෙදා දෙන වෙලාවේ ඒ කඩා බිඳ දැමූ ආකාරයට නැවත යුද්ධයක් ඇති වෙන ආකාරයට මේක බෙදාගත්ත වෙනවා. යුද්ධ පටන් ගත්තේ ව්ලාඩිමිර් පුටින්. ඒ වගේම මේ යුද්ධේ පටන් ගත්තේ බලය පෙන්වන්න වෙන්නේ. තනි රටක් ලෝකයක් එක්ක යුද වදින්න. දක්ෂ කෙනෙක් වෙත්නම් ඔහු ඇවිල්ලා සක්විති කෙනෙක්. ඒ සක්විති තනියෙන් පහළ වෙලා තියෙන. යුද්ධය හුට බාර දීලා තියෙනවා. ඔහු වෙනුවෙන් මම පෙනී සිටිනවා. න්‍යෂ්ටික වැට නිර්මාණය වන තෙක් ඔහුට ශක්තියක් වෙනවා. ඔය යුද්ධයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය අභිආයුධ ඔහු සතුව පවතින. නමුත් මෙහි කෙලවර හැදෙන්න ලෑස්ති වෙන්නේ න්‍යෂ්ටික වැටක්. මෙන්න මේ න්‍යෂ්ටික වැට හැදෙන වෙලාවට කොහේ හෝ රටක් ආර්ය වෙලා තිබිය යුතුයි කියලා. ආර්ය අවිහිංසා මේ දජය ඔසවාගෙන ලෝකේ පුරා ගමන් කළ යුතුයි කියලා කියන. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. තාක්ෂණයේ දියුණු හේයි. හැදෙන්න තියෙන න්‍යෂ්ටික වැට වෙන. නේටෝ සහ රුසියා කියන න්‍යෂ්ටික වැටවල් දෙක නිර්මාණය විය යුතුයි. ඊට පස්සේ යුද්ධේ තියෙන දින 28ක්. යුද්ධේ තියෙන දින 28ක්. න්‍යෂ්ටික එක අවියක්පත් වුණොත් ඊට පස්සේ දින 28යි තියෙන්නේ ලෝකෙ. ඒ වෙලාව වෙනකොට මේ කියපු කතාව පට්ට විදියට වටිනවා. අපි මොකද්ද කළ යුතු වෙන්නේ? සමස්ත රටම එකතු වෙලා ධර්ම රැකිය යුතු වෙනවා. පේන දෙකලවර රැකිය යුතු වෙනවා. පහළ වෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක වෙනවා. හීන ලෝකෙ වෙනවා ඉස්සරහින් පහළ වෙනවා.
Tamanට කල නොහැක්කක් නොමැති තැනකට සහභාගී වීමට හැකියාව තියෙනවා. මුළු රටේම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ජායනා විය යුතුයි. එයින් බලය අරගෙන පත්තිනියගෙන් බලය අරගෙන දෙකලවර බලාගෙන තමන්ලත් යුද වෙදී යුතුයි. න්‍යෂ්ටික යුද්ධය ආරම්භ වුණායින් පස්සේ දැන් එතෙන්ට එනකන් ඉන්නවද කියලා අහන කට්ටිය. මේ දැන් හැකියාව තියෙනවා අර පත්තු වෙන සෑම අවියක්ම නතර කරලා අර සල්ලි මෙහෙදීපන් කියලා කිය. පුටින්ටත් කීමට හැකියාව තියෙනවා සෙලංකිටත් කීමට හැකියාව තියෙනවා. හැබැයි ඒක කිව යුතු වෙන්නේ රටේ නායකයෙක් වෙන්න. රටක නායකයෙක් කිව යුතු වෙන්නේ. මං කියලා වැඩක් නැති. මට නායකයෙක් වෙන්න මං කලක් ඉල්ලලා තියෙනවා. මට නායකයෙක් වෙන්න. සමහරට ඒ වෙන වෙලාවට ලෝකෙටම නායකයෙක් වෙන්න ඉඩ තියෙනවා. ලෝකෙටම එකවර. ඒ වෙන වෙලාවට. රටට කියලා තියෙනවා ලංකාවට කියලා තියෙන මෙහෙම ප්‍රශ්න වගේක් එනවා ඉස්සරහට. හැදෙනවා ඉස්සරහට. මේන් ගැලවීමට ලෝකයට හැකියාවක් නැත. එක රටක තියෙනවා ලෝකයේ තුන් පාරක් විතර අඟුරු කරන්න පුළුවන් බැරලෝහ අපද්‍රව්‍ය. ලෝකෙ විනාශ කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙම අරන් තියලා තියෙනවා. ඒව පෙරලා අරන් නැවත විනාශ කිරීමට හැකියාව තියෙනවා. ඒව පෙරලා. දැන් ඒක වර්ධනය කරමින් හැදෙන්නෙම න්‍යෂ්ටික අවිවේ. බැලස්ටික් මිසයිල් වේ. නතර කරන්න බැරි ශබ්දයේ වේගයෙන් විසිගුණයක්. ඒක හරියට වැටෙන උල්කාවකට අරමුණු කොල්ල ගහනවා වගේ එකක් වේ. ශබ්දයේ වේගයෙන් විසිගුණයක්. වැටෙන උල්කාවකට අරමුණු කොල්ල ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න අතනින් එනවා මෙතනින් ගිහිල්ලා ගහන්න ඕනේ කියලා. බැරි වෙන. එවන් අවිබලට මේ බැරලෝහ දාලා ලෝකේ තියෙනා වූ සියලුම නගරවලට මේ කට්ටිය මේක වනා ගන්න. අන්නේ වනා ගන්න වෙලාවට අපිට ඉතින් කැත්ති පොළු උදළු අරගෙන ගහන්නේ කියලා දෙයක් නැතුව නිකන් හුස්ම ගන්නවා වගේ අපහසුතාවයක් වෙනවා. ලෝකෙම විනාශ වෙයි. මේවා මට පේන ඒවා වෙනවා. නමුත් මේවා මං දැකලා නතර කරගත යුතු වෙනවා. දැකලා නතර කරගත යුතුයි. ඉතින් මේ කියන අනාවැකි කිසිවක් වෙනස් නොවන ඒවා වෙනවා කියලා තියෙන්නේ එහෙමම වෙනවා. කාටවත් වෙනස් කරන්න පුළුවන් ඒව නොවේයි කියලා තියෙනවා. අපිට මේ පෙනෙන දෙකලවරේ අවශ්‍යතාවයක් එන වෙලාවක් එනවා. අපිට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අවශ්‍ය වෙන වෙලාවක් එන මේ මම කතා කරන භාෂාවට. ලෝකයේ බලගතුම જાතිය. මේ වෙනකොට නිවටම જાතිය වෙලා ඇති කියලා කියනවා. ওই જાතියේ බලය අර න්‍යෂ්ටික වැට තැනුණයින් පස්සේ පෙන්විය යුතුයි. වැට තැනෙනවා. එක්කෙනෙකුගේ අතින් හදිස්සියෙන් හරි වැරදුනොත් ලෝකේ තියෙන්නේ දින 28ක් වෙනවා. ඒ කියන්නේ කට්ටිය ඉන්නෝනේ බටන් මාරු කරන්න. මට ඒක නතර කරන්න බැරි වෙයි. බටන් මාරු කරන්න. අද ලෝක යුද්ධයක් කරනව නම් ඒක තියෙන කේතයක් තුල වෙන්න ඉඩ තියෙනවා. ඒක තියෙන බොත්තමක් තුල වෙන්න ඉඩ තියෙනවා. ඒක තියෙන බර්ඩ් එකක් තුල වෙන්න ඉඩ තියෙනවා. පොඩි තැනක තියෙන ලෝක යුද්ධ. එතෙන්ට කිට්ටු වෙමින් පවතින. ඒ කාගේ හරි අතින් වැරදිලාවක් කේතයක් සක්‍රිය වුණොත් එහෙම මේ ලෝකෙ විනාශ වෙනවා. ලෝකෙ විනාශ වෙනවා. ඉතින් ඒ ලෝක විනාශයෙන් ගලව ගැනීම සඳහා මම මේ hina වෙවි කතාව කියන කට්ටියට. hina වෙවි කිසි ගාණක් නැතුව කට්ටියට කතාව කියන. මම කියන කතාව ලෝකේ ඉන්න නායකයෝ ජනනායකයෝ අහන්න නැති වෙයි. මගේ රටේ ඉන්න නායකයා ඒකවක්වත් මේක අහන්න නැති වෙයි. ඒක උත්සාහ කරන්නේ ගැලවෙන්න. ඒක උත්සාහ කරන්නේ ගැලවෙන්න, ආරක්ෂා කරගන්න, හොරකල්ලි රැකගන්න, නැත්තම් මරුන් කන්න මේ වගේ ගොඩාක් දේවල් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. උකුණ්ඩ දඬුවම් දෙන්න වෙලාවක් නැති වෙන්නේ. ඉස්සරහට. ඔය කිසිවෙකුට දඬුවම් දෙන්න වෙලාවක් නැති වෙනවා. ඒ තරම් හදිස්සි වෙලාවක් ඉස්සරහින් තියෙනවා. හදිස්සි වෙලාවක්. ඒව තියෙන්නේ කේතයක, වචනයක, බටන් එකක වෙන්න ඉඩ තියෙනවයි කියලා කිව්වේ. ඕක වැරදුනොත් මේ වෙලාව. ඕක වැරදුනොත් එහෙම. ඒ තියෙන්නේ දින 28ක ලෝකෙක අවසාන කාලවකවානුව වෙන. දින 28ක.
එතනින් ඉවරයි ලෝකෙ. ඉතින් ඔය බටන් එක ඔබා ගන්න කලින් මම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙන් සන්නද්ධ කරලා තිබිය යුතු වෙනෝ පෙනෙන දෙකලවරෙන් සන්නද්ධ කරලා තිබිය යුතු වෙනෝ ලංකාව. ඊට පස්සේදී ෂණිකව දීමට හැකියාව තියෙනවා. අදටපත් වෙන අවියක කීයද වටිනාකම එයද මට ගැනීමට හැකියාව තියෙනවා. නමුත් අහන්න ජනනායකයෙක් නැති වෙයි. මට රටේ නායකකම දුන්නොත් මම පුටින්ට කියනෝයි. මම ගිහිල්ලා හම්බ වෙනෝයි. ගිහිල්ලාම හම්බ වෙනෝයි. චීන ජනාධිපතිටත් දෙනව වෙනෝ, ජපන් අගමැතිටත් දෙනව වෙනෝ, සැලැන්කිටත් දෙනව වෙනෝ, නේටෝ සංවිධානයේ ඉන්න සභාපතිවරු සේරම එකතු කොල්ල ඉවරලා කන්නාඩි ගලවලා පේන දෙකලවර පේනවද කියලා බලාපල්ලා කියලා අහනවා. එහෙම අහනවා වෙන උඹලගේ භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් කරලා ගනින්න මේ මගේ හැටි කියලා කියනවා. ඉතින් පුතේ ඔය මගේ තත්ත්ව වෙනවා අහන්න කට්ටිය නැතිව.